හතරස් ගොඩනැගිල්ල විදිහට මුස්ලිම් නොවන ප්‍රජාව අතරේ ප්‍රකට කාබාව හෙවත් මස්ජිදුල් හරාම් මක්කා නගර මැදේ පිහිටා තිබෙනවා. එය මේ නමින් ලෝ ප්‍රකට වන්නේ ආවරණය කර ඇති කිස්වාන් නම් ආවරණයේ හේතුවෙන් කළු පැහැයක් ගන්නා බැවින්. ඒ කොහොම වුණත් ඒ සාමාන්‍ය ගඩොලින් ගොඩනගන ලද ගොඩනැගිල්ලක්. එම නිසා කාබාවේ සැබෑ වර්ණය සාමාන්‍ය ගඩොල් වලින් දකින්නට පුළුවන් වර්ණය. සැබවින්ම කාබාව යනු කුමක්ද? අල්ලාහ්ගේ වදන් රගත් ශුද්ධ කුරානයේ 3 වන සූරාව. එහෙමත් නැත්නම් සූරා ආල ඉම්රාන්හි 96 වන වැකියෙන් කාබාව යනු කුමක්දයි අල්ලාහ් සුබ්හානහු වතාලා විසින් මැනවින් පැහැදිලි කරනවා. මනුෂ්‍ය වර්ගයා උදෙසා යාඥාව සඳහා ඉදිකරන ලද ප්‍රථම ගෘහය නිසකවම මක්කාවේ තරන ලද ගෘහය වේ. එය ආශිර්වාද කරනු ලැබූ ස්ථානයද සකල ලෝකයටම මාර්ගෝපදේශ මධ්‍යස්ථානයද වේ. කාබාව යනු අන් කිසිවක් නොවන බවත් එය අල්ලාහ් පමණක් නැමැති මුදෙසා තනන ලද මස්ජිදයක් හෙවත් නැමදුම් ස්ථානයක් බවත් මෙම වැකිය මගින් මනාව පැහැදිලි වෙනවා. සැබවින්ම කාබාව යනු මුස්ලිම් වරුන්ගේ සලාතය. එසේත් නැත්නම් නැමදුමේදී පෙරටු කරගන්නා දිශාව පමණයි. මුස්ලිම් වරුන් කිසි විටකත් අල්ලාහ්ට හැර අන් කිසිවකට නම දෙන්නේ නැති බව අවධාරණය කළ යුතුයි. එම නිසා මුස්ලිම් වරුන් කිසි විටකත් කාබාව නම දෙන්නේ නැහැ. නබි මුහම්මද් ඇත්තෙන්ම නුඹ අහස දෙසට නිතර නුඹගේ මුහුණ යොමු කරනු අපි දකින්නෙමු. නුඹගේ සිත සතුටු කරවන කිබ්ලාහ්ව දෙසට අපි නුඹව යොමු කරවන්නෙමු. එබැවින් නුඹගේ මුහුණ මක්කාවේ මස්ජිදුල් හරාම් දෙසට යොමු කරනු. මින්මතු මුස්ලිම් වරුනි, නුඹලා කොතන සිටියත් සලාතේදී නුඹලාගේ මුහුණ එදෙසට යොමු කරනු. ශුද්ධ කුරානයේ දෙවන පරිච්ඡේදය, ඒ කියන්නේ සූරා බකරාවේ 144 වන වෙකියෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහිම දන්වා සිටිනවා. මේ සාධක මගින් කාබාව යන සැබවින්ම මස්ජිදයක් මෙන්ම සලාතය සඳහා වූ දිශාවක් පමණක් බව නැවත නැවතත් තහවුරු වෙනවා. ඇත්තෙන්ම කාබාව එසේ යොදා ගැනීමට හේතු සාධක තිබෙනවා. ලෝක සිතියමේ මැද කාබාව පීඩා තිබීම එක් කාරණාවක්. මුස්ලිම් වරුන් ලෝකගෝලයේ දකුණු දිශාව සිතියමේ උඩු පැත්තෙන් හා උතුරු දිශාව සිතියමේ යටි පැත්තෙන් පිහිටන ආකාරයට ප්‍රථම වරට ලෝක සිතියම සැලසුම් කළ අවස්ථාවේදීත් පසුව බටහිර ලෝකයේ සිතියම් විශේෂඥයින් දකුණු දිශාව සිතියමේ යට පැත්තටත් උතුරු දිශාව උඩු පැත්තටත් තිබෙන විදිහට ලෝක සිතියම නිර්මාණය කළ අවස්ථාවේදීත් කාබාව ලෝක සිතියමේ මැද පිහිටා තිබුණා. එම නිසා මෙහිදී කාබාව යනු කේන්ද්‍රීය ස්ථානයක්. ඉස්ලාම් ධර්ම සෑම අවස්ථාවකම එකමුතුකම අවධාරණය කිරීම මෙහි අනිත් කාරණාව. එකම දිශාවක් නොතිබෙන්නට ලෝකේ පුරා විසිරී සිටින මුස්ලිම් වරුන් විවිධ දිශාවන්ට හැරී තම දෙවියන් නැමදීම සිදු කරන්නට තිබුණා. එහෙත් මෙම කාරණාවේදී පවා එකමුතුකම පිළිඹු යුතු බැවින් කාබාව පෙරට කොට නැමදීම ඉටු කරන්නට අන ලැබුණා. එම නිසා ඒ දවස පටන් කාබාවට බටහිර දිශාවේ වෙසෙන්නන් නැගෙනහිර දිශාවටද, කාබාවට නැගෙනහිරින් සිටින්නන් බටහිර දිශාවටද යොමු වී සලාතය ඉටු කරනවා. මේට දිය හැකි සරල පිළිතුර නම් කිසිවක් නැත යනුවෙන් පැවසීම. බොහොම පැහැදිලිව කියනවා නම් කාබාව කියන්නේ බිත්ති හතරකින් වටවුණු වහලක් සහිත ගොඩනැගිල්ලක්. මීට අමතරව එහි ඇතුළත තිබෙන්නේ වහල සවිකිරීමේ පහසුව සඳහා ඉදිකළ කණු කිහිපයක්. එය හැරුණකොට කිසිවක් එහි දකින්නට ලැබෙන්නේ නැහැ. මුස්ලිම් වරුන් මෙම ගල ස්පර්ශ කිරීම සීප ගැනීම වැනි අවස්ථා ඔබ දැක ඇත. මුස්ලිම් වරුන් එසේ කරන්නේ එහි කිසියම් බලයක් හෝ ආශ්චර්යයක් ඇති නිසා වෙන්නට පුළුවන් කියලා ඔබට සිතෙන්නට පුළුවන්. මේට ප්‍රධාන හේතුව තමයි මේ පොළව මත ස්වර්ගයෙන් පහළ වූ යමක් ඇතනම් ඒ අප මේ සඳහන් කරන හජරුල් අස්වද් ගලවීම. මුස්ලිම් වරුන් මේට එතරම් ඇල්මක් ආදරයක් දක්වන්නට හේතුවය. ඒ හැරෙන්නට අන් කිසිවක් නැහැ.
බුහාරි, මුස්ලිම්, අහමද්, නසායි, අබු දාවුද් කියන මූලාශ්‍ර ග්‍රන්ථවල දැක්වෙන පහත ඓතිහාසික වදන් පෙළ ඇසීමෙන් ඒ පිළිබඳව ඔබට වැටහෙවි. ඉස්ලාමීය ඉතිහාසයේ අති විශිෂ්ට සහාබාවරයෙක්, ඒ කියන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ මිත්‍රයෙකු වන උමර් රලියල්ලාහු අන්හු තුමාණන් දිනක් මෙම ගල දෙස බලා පැවසූ වදන මෙම ගල පිළිබඳව තත්ත්වය වටහා ගැනීමට ඊටා සුදුසුයි. දිනක් මෙම ගල සිප ගැනීමෙන් අනතුරුව ඒ දෙස බලා නුඹ ගලක් බව මා දනිමි. නුඹට කිසිදු යහපතක් හෝ අයහපතක් මාහට සිදු කිරීමට නොහැකි බවත් මම දනිමි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නුඹව සිප ගන්නවා මා නොදුටුවේ නම් මා කිසිදු දවසක ඔබව සිප නොගන්නට තිබුණි යනුවෙන් පවසනවා. මෙම ගල සම්බන්ධයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කතා හා ක්‍රියා අනුමත කිරීම පිළිපදිමින් සිටි සහාබාවරුන්ගේ ස්ථාවරය දැන් ඔබට පැහැදිලි. ඒ වගේම මේ ගල විශාල ගලක් නොවේ. සාමාන්‍ය ප්‍රමාණයේ ගලක් විදිහටයි මුල් කාලයේදී පැවතුනේ. මේ නිසා හජරුල් අස්වද් ගල තව දුරටත් සංරක්ෂිතව තබා ගැනීම සඳහා වර්තමානයේ ගල වටා ඇලුමිනියම් ආවරණයක් යොදලා තිබෙනවා. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාණන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට බොහෝ කලකට පෙර ජීවත් වූ ශ්‍රේෂ්ඨ නබිවරයෙක්. එතුමා කාබාව ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ එහි රැඳී සිටි ස්ථානය තමයි මේ නමින් හඳුන්වන්නේ. ඊට අලංකාර විදිහට වර්තමානයේ වෙන විට මෙම ස්ථානය සංරක්ෂණය කරලා තිබෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති මක්කාවේ පිහිටි කළු හතරස් ගොඩනැගිල්ල. එහෙමත් නැත්නම් කාබාව කියන්නේ කොමක්ද කියලා. ඒ වගේම මුස්ලිම්වරුන් කිසි දිනක කිසිම හේතුවක් මත කාබාව නැමදුම් නොකරන බවත් ඔබට පැහැදිලි වෙන්නට ඇති. සත්‍ය ලෙස දකිමින් යථාර්ථය වටහා ගන්නට අල්ලාහ් සුබ්හානහු වතාලා ඔබට ආශිර්වාද කරත්වා. ආමීන්.